හායි කොහමද ඔයාලට ඔන්නම අදත් අරගෙන ආවා ඕගොල්ලන්ට පුංචි ඉංග්‍රීසි වීඩියෝ එකක්. හරි මොකද කියලා දන්නවද? gone සහ been to කියන එකේ අපි වෙනස හඳුනා ගන්න. gone කියන්නේ යම් කිසි කෙනෙක් යම් තැනකට ගිහිල්ලා කියන අදහස. been භාවිතා කරන්නේ යම් කිසි කෙනෙක් යම් තැනකට ගිහිල්ලා තියෙනවා. එතකොට been use කරන්නේ experience එකක්. කෙනෙක්ට experience එකක් ලැබිලා කියන්නේ. අපි උදාහරණ විදිහට ගමු. She has been to අනුරාධපුර. ඇය අනුරාධපුරේ ගිහිල්ලා තියෙනවා. එතකොට ඇය එහෙ නෙමෙයි ඉන්නේ අනුරාධපුරේ නෙමෙයි ඉන්නේ දැන් ඉන්නේ මෙහි. එතකොට she has gone to අනුරාධපුර. එතකොට ඇය අනුරාධපුරේ ගිහිල්ලා. හැබැයි එහෙ ඉන්නේ මෙහෙ නෙමෙයි. දෙක වෙනස තමයි gone කියන්නේ ගිහිල්ලා been කියන්නේ ගිහිල්ලා තියෙනවා කියන අදහස. හරි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.